යාළුවනේ අද අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ අපේ ගමේ තියෙන ලස්සන වගේම ගොඩක් පූජනීය ස්ථානයක්. අපි ගිහිල්ලාම බලමුකෝ වැඩිදුර විස්තර කොහොමද කියලා. ඉතින් අපි යමු නේද එහෙනම්? ලිම් අපි ගිහින් බලමුනේ. ඔව් ගිහිල්ලා බලමුකෝ එහෙනම් නේද? යාළුවනේ ඔයාලට මේ බෝඩ් එකේ පේනවා ඇති මේ තියෙන්නේ ගැඩබිල ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ කියන්නේ මෙතන අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්ම ගෙනාපු බෝ අංකුරයක් තමයි රෝපණය කරලා තියෙන්නේ. අදටත් ගොඩක් පෙළහර පාන අනුහස් තියෙන තැනක්. ගමේ අය වගේම ගොඩක් පිටපළාත් වලින් අයත් දැන් මෙතනට එන්න පටන් අරන් තිනවා බෝධි පූජා වලට වෙන භාවනා වැඩසටහන් ඒ වගේ වට. ඊට අමතරව මේ තියෙන පේන වටේම රෝපණය කරලා තියෙන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ බුදුණු බෝධීන් වහන්සේලාට අයිති ශාක. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු එහෙනම් තව විස්තර කොහොමද ඔයාලට පේන්නේ කියලා බලන්නකෝ. ඉතින් යාළුවනේ මේ ඔයාලට දකින්න ලැබෙන්නේ විරාජමාන වැඩ සිටින බෝධීන් වහන්සේ. මේ තියෙන පරණ පිළිම වහන්සේගේ ගත බුදු පිළිමේ. ඉස්සරහට අපි තව බලමු. ඇත්තටම මේ බෝධීන් වහන්සේ වගේම මේ ගම ගැන ලියවිච්ච පොතකුත් තියෙනවා මෑත කාලීන මේ බිහි වුණ අදටත් ගොඩක් දේවතායලි වගේ ගමේ මිනිස්සු ගොඩක් දැකලා තිනවා මෙතන වෙන සමහර අනුහස් දේවල්. ඉතින් යාළුවනේ ඔයාලට ඇහෙන ඇති මේ කුරුල්ලන්ගේ ශබ්ද ඒ වගේ ඇත්තටම මෙතන හිත නිවා ගන්න කෙනෙක්ට නම් එන්න ඕන තැනක්. භාවනාවලට බෝධි පූජා වගේ දේවල් වලට ගොඩක් වටින තැනක්. මේ බෝධීන් වහන්සේගෙන් ගමේ පන්සලේ හාමුදුරුවරු ඒ වගේ විස්තර කියන විදිහට බෙල්ලන්විල තියෙන බෝධීන් වහන්සේට මෙතන ඉඳන් දෙවිවරු වඩිනවා කියලා ජනප්‍රවාදයේ තියෙනවා. දේවතායලි ඒ වගේ ගොඩක් ඒ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් දේවල් නිසා තමයි එහෙම කියන්නේ. ඔයාලට බලමුන්නකෝ තව ඉස්සරහට කොහොමද කියලා මෙතන තියෙන පරිසරය. මේ පේන්නේ දෙපැත්තෙම තියෙන කීර වගා කොටුවල වගා කරන ඒ වගේ විස්තර. ඒ වගේම යාළුවනේ මේ දකින්න තියෙන්නේ මෑත කාලේන ඉදිරිච්ච වැලි මළුව. ඒ වගේම 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඉදිරිච්ච ධර්මශාලාව. ඔයාලට එන විදිහ මෙතනට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම විස්තර දෙන්නම්. මැප් එකේ කොහොමද සර්ච් කරන්න ඕනේ ඒ වගේ විස්තර. මේ තියෙන්නේ මෑත කාලේන ඉදිරිච්ච වැලි මළුවේ. ඒ වගේම මේ තියෙන්නේ මෙතන තියෙන පරණම ස්ථානේ. අද වෙනකොට මේ බැම්ම විතරයි ඉතුරුලා තියෙන්නේ උඩ තන. යාළුවනේ මෙතන දැන් ඔයාලට පේනවා ඇති අර මම කියපු විදිහට තනකොළ වෙවිලා පරණ බැම්ම විතරක් ඉතුරුලා තිනවා. මේ ස්ථානය ගැන තව තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා තව වීඩියෝ එකකින්. ඒ වෙනකන් ඔයාලා අපිව subscribe කරලා තියාගන්න.